නවෝත්පාදනයන් මෙහෙයවීම, රැකියා නිර්මාණය සහ දේශීය ප්‍රජාවන්ට සහාය වීම ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය මගින් සිදු කෙරෙනවා. වෛද්‍ය රසායනාගාර ඇතුළු අනෙකුත් රසායනාගාර හා පරීක්ෂණාගාර නියාමනය කිරීමද ප්‍රතිතන මණ්ඩලයට අයත්. ISO ප්‍රමිති සහතිකය නිකුත් කරනු ලබන්නේද ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලය විසින්. නාරාහෙන්පිට ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩල කාර්යාල පරිශ්‍රයේදී උත්සවය පැවැත්වුණා. අපි හැමෝගේම සෞඛ්‍ය ආහාරවල සුරක්ෂිතභාවය සමාජ සුබසාධනය වගේ අපේ ජීවිතයත් එක්ක බැඳී පවතින හැම දෙයක්ම ආරක්ෂා කරන දවස හැටියට මේ ලෝක ප්‍රතිතන දිනය මම හඳුන්වන්න කැමතියි. ගරු කරනවා මම අගයනවා ශ්‍රී ලංකා ප්‍රතිතන ආයතනයට මෙතෙක් කාලයක් මේ කටයුත්ත පවත්වන සම්බන්ධව අපේ වර්තමාන රජයේ බලාපොරොත්තුවක් තියෙනවා. ප්‍රතිපත්ති වශයෙන් අපි හිතනවා අපේ රටේ පුරවැසියන් සඳහා වගකීමක් සහිත සේවාවන් සපයන්න ඕන. ඔවුන් සඳහා හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ලබා දෙන්න ඕන. ඔවුන්ට හොඳ පෝෂණීය ආහාරයක් ලබා දෙන්න ඕන. ඒ වගේම මේ සමාජයේ මේ පරිසරය පිරිසිදුව ලස්සනට තියාගන්න ඕන. මේක කරගන්න නම් අපි හිතනවා මෙවැනි ආයතන වලට ඇති කාර්යභාරය ඉතා විශාලයි. ප්‍රතිතනය පිළිබඳ පාසල් විශ්වවිද්‍යාල හා විවෘත මට්ටමින් පැවති පෝස්ටර් හා රචනා තරඟාවලියේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට ත්‍යාග පිරිනැමීමද මෙහිදී සිදු කෙරුණා. ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩලයේ ඩිජිටල්කරණයේ ආරම්භය සනිටුහන් කිරීම හා සමරු විද්‍යුත් සංගරාවක් නිකුත් කිරීමද කොළඹදී ඊයේ සිදු කෙරුණා. ඒ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. සියලුම ප්‍රතිතන සේවාවන් 100%ක්ම ඩිජිටල්කරණය කිරීම මෙහි විශේෂත්වයක්. ප්‍රතිතන පාර්ශවකරුවන් රැසක්ද මෙහිදී ඇගීමට ලක් කෙරුණා.